Ngay mấy udah nih kalian ya kan? Ya terbang. Mumbang baru. Aduh, ampun. Aduh. Yang lama ini aku lama ini kita mau yan. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ සියම් පාක් එකට. මෙතන ඉන්න තව බලන්න. මේ මෙතන 10ට තමයි ඕපන් එක තියෙන්නේ. දැන් අපි ටිකට් ගන්න කියලා යන්නේ. 5 වෙනකන් අපිට මෙතන ඉන්න පුළුවන්. හරිම ලස්සන ප්ලේස් එකක්. මේකේ ගොඩක් ඇඩ්වෙන්චර් ස්පෝර්ට්ස් නම් ඒ ටික තියෙනවා. අපි ඇතුළට ගිහින් බලමු ඒ ටික කොහොමද කියලා. 5 PM. Okay. Okay. YouTuber. Yeah, do YouTube. Cool. Thank you. YouTube ගැනද කියලා අහන්න. ඉතින් මෙතෙන්දී අපි travel agent කෙනෙක් කරානේ යන්නේ. එතකොට එයාලා එවන driver අපිට ටිකට් එකයි ඒ ටික ඔක්කොම කරලා දෙනවා. එයා එතනින් entrance එකට අදාළ දේවල් ටික කරලා අපි උඩ දාලා එයා යනවා. එයා house ආයේ අපිව pick කරන්න එනවා. එනවා වෙන්නේ. स्टिकर එකක් බඳිනවා. ලන්ච් ටිකට් එකක් දෙනවා. ඒක හම්බ වෙනකන් අපිට චුට්ටක් ඉන්න කියලා කිව්වා. මේ ඉතින් මේ ස්ටිකර් එකක් අපි අතේ බඳිනවා. ඒකෙන් තමයි අපි අඳුරගන්නේ මේතන ටිකට් ගත්තා කියන එක. right දැන් අපි අතුලට යන්නේ. එන කට්ටිය ෆොටෝ එකක් ගහලා තියාගන්නවා. එනකොට ඒ ෆොටෝ එක print කරලා දෙනවා මෙයාලා. නිකන් දෙන්නේ සල්ලි වලට තමයි දෙන්නේ. මෙතනින් අපිට තොප්පියක් එහෙම අරන් යන්න පුළුවන් ඇතුළට යද්දි. චුට්ටක් ගණන් හැබැයි. 1500ක් විතර එනවා. එහෙම ලොකු ගානකුත් නෑ ඒක. මේක තමයි වහලා. මේක වහලා දෙන්නේ නේ. ඒක තමයි ආතල් එක. එතන ෆොටෝ එක. යම්. ආයිට අපි පළවෙනි රයිඩ් එක යන්න මෙන්න මේ නැවේ. බලමු නැවට ගිහිල්ලා. ඊට පස්සේ යන්න දෙයි. අර පැත්තේ. එන්න ඕනක් ටිකක් බයනකයි මම කැමති නැහැ නැවට යන්න. බලමු. QR එක ස්කෑන් කරන්න දෙයි. QR එක ස්කෑන් කරන්න. right දෙන්න කියලා නේ යනවා. මේ අපි මෙතන අපි දෙන්න ඉන්නේ දෙන්න කියලා නෑ හැබැයි මේ යනවා. තව එක්කෙනෙක් එනවනේ. දෙන්න නැවේ ඉන්නේ. අම්බෝ බොඩි වැඩ උඩ ගියේ නෑ. ඒකට යන්න නෑ. අම්මෝ දැන් තමයි හිරියට එන්නේ. ඉස්සර අයියා හිරියට නෝ. හිරියට නෝගේ. ඔටෝ හිරියට නෝ. ඒ හරි අමාරුයි ඈ. ඒ මඩ බෑ. අනේ අම්මා යකෝ. එනම්ම යන්නේ මේක. උදු අම්මෝ. Hey, යකෝ. අනේ අම්මෝ. යා තරපා. Hey, උදු අම්මෝ. ඒ සිරාවට බයිද නා. මං ආයේ මේ උඩ යන්නේ කියලා යන්නේ. යකා. යා තරපා. මුම්මා වරෝ. අඩෝ. අඩේ අම්මා අයිදන්න අම්මෝරුයි. ඒ මට හાર્ට් එකක් ඇක්කද කියලා බය දෙනවා. අනේ අම්මා. සුත් අඩෝ. ඒ පාර ගන්නවා. ඒ මම කකුල් ගැත්තේ කෙවලන්න ගත්තා. අඩේ අම්මෝ.
ඒ මම බයයි කියන්නේ. ඒ බයයි කියන්නේ ඒක උඩ යනවා මං ආ යන්නේ. ඕ. ඒ මේ වයසට මේවා කරන්න බෑ අම්මෝ. මේ ආය යනවද නෑනේ විශ්වාස කෙලින්න බෑ. Yes, සිරාවට බය හිතෙනවා. අම්මට උඩු කකුල් දෙක වෙවලනවා. අනේ අම්මා කකුල් දෙක වෙවලනවා. මේ දෙන්න සිරාවට ආදල් එකේ කෙසේ වෙතත් කකුල් දෙක වෙවලනවා. මේ වගේ එනවනම් අඩුතරමේ අවුරුදු 18කින්වත් එන්න ඕනේ. අනේ අම්මෝ හරි අමාරුයි. ආදල් එක කෙසේ වෙතත් බය හිතෙනවා. හැබැයි හොඳයි ඉතින්. ඒක වට දෙකක් තුනක් යනකොට පොඩ්ඩක් අවුලක් නැතුව ගියා. මේ අම්මා මේ උඩ ගිහිල්ලා පල්ලෙහා අතාරිනේම තමයි භයානක. ඊළඟට අපි යන්නේ මෙන්න මේ රයිඩ් එකට. රෝලර් කෝස්ටර් එකක් වගේ පොඩ්ඩක් තියෙනවා. මේක මේ ටිකක් අර ලේසි වගේ කියලා તો ලේසිත් නෑ. රැම්බර්ලා කැරකිලා ස්පීඩ් එකෙන් යනවා. අලමු මේක පොඩ්ඩක් ගිහිල්ලා. මේකේ ගියා මේක නෑ හැබැයි එහෙම වට ආගල්ලක් තියෙනවා. හැබැයි අර විදිහට වගේ බය දෙන්නේ නෑ. මැරෙන්න බය හිතෙන්නේ නෑ. මේ මාර මාදල් කැමරාව වැරයි යන්න බෑ. අර කැරකෙනවනේ උඩ යට මාරු වෙලා. ඒකින්ද කැමරාව වැරයි යන්න බෑ. අරන් ගියා නම් මාර වීඩියෝ එකක් ගන්න තිබ්බා. අල්ලන් ඉන්න බෑ. අල්ලන් ඉන්න බෑ ඒක. අපි දැන් ඊළඟට යන්නේ. උඩට තව ඉන්දියන් යාළුවෙක් හම්බුණා. අපේ පොඩි කයියක් ගහගෙන යනවා. මේ ඉතින් ඉන්න මේක තමයි රයිඩ් එක. ඒකෙන් යනවා. මේක එක්ක මොනා හැදෙනවද? අවුලට නෙමෙයි. මා ආබාද යන්නේ අවුල නැහැ. මොනවද කියන්නේ? හොඳයිද රයිට් එක? හොඳයි. වමනේ කියත් බලන්න. නෑ වමනේ නෙවෙයි. පොඩි අර පොඩි මේකක් තියෙනවා. එම් වේගෙන් කරගෙන නෑනේ නෙවිලා. ඒක වේගෙන් කියන්නේ ඊට ඕනට වඩා වේගෙන් කරගුවොත් එම් මැරෙන්නේ. අමාරු. පොඩි කරගියක් තියෙනවනේ. ඒක නම් පොඩි කන්නයක් තිබ්බා. කන්න එකක් කියන්නේ ඩේන්ජරස් කතිය අඩුයි. ඒතර පොඩි මොන් කියව තමයි හරියට. ආශ්‍රයක පිට. ඔව්. ඊළඟට අපි යන්නේ මෙන්න මේ රයිඩ් එක. බැලුන් රයිඩ් එක. බෙල්ට් එකක් දාගන්න ඉතින්. මෙතන ටිකක් ලංකාව. පොඩි එහෙම ගැටේ. ඒක රයිඩ්තර වැඩි ෆන් එකක් නෑ නිකන් ළමයින්ට වගේ හොඳයි. ඔව් මේමනේ දැන් අර වගේ යන්න බෑ අනුතුරුදායක වැඩි. දැන් මේ වගේ යන්න බෑ කම්මැලි වැඩි. උඹට මොනවද ඕනේ කියලා ආයි දැන් ඇවිල්ලා. වරින්කෝ කියලා අර පැත්තට කතා කරලා පුටුවක වාඩි කරලා දැන් ගියපන් මේක කොහොමද තියෙන්න ඕනේ. උඹට ඔන්කිල්ලවත් දැකලා දෙන්න බෑ. ඔව්. දැන් මෙතන මේ එතන අපිට අතනින් කෑම ගන්න පුළුවන්. කෑම ගන්න එතනින් සල්ලි ගනුදෙනු කරන්නේ නැහැ. මේ අපිට මේ මෙතන තියෙනවා මේ හරිය පොඩි කවුන්ට් එකක්. එතෙන්ට ගිහිල්ලා අපිට ඕන ගාන ගෙවලා ඒ ගානට කාඩ් එකක් ගන්න තියෙනවා. ඒක QR එකක් තියෙනවා. එතෙන්ට තමයි සල්ලි ගෙවන්නේ. ඒතර ඒකලා ඒ ගානට හරියන්න අපිට මෙතනින් කෑම ගන්න පුළුවන් මේ ඕන තැනකින්. එතන ඉන්න කට්ටිය සල්ලි හැන්ඩල් කරන්නේ නැහැ. අපි මේ දෙක ගත්තා. ඒකට ඒ විදිහට තමයි ගෙවුවේ. හරි ඔන්න ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ වෝටර් පාක් කියන ඒරියා එකට. ඒක දෙන්නේ තනිකරම ජල ක්‍රීඩා. ජල සෙල්ලම් තමයි තියෙන්නේ. බලමු ඒවා දෙකක් කරලා ඇඩ්වෙන්චර් ගතිය තියෙනවා තියෙනවා සාමාන්‍ය ඒවා තියෙනවා ළමයින්ට තියෙනවා. බලමු ගිහලා අපිට කරන්න පුළුවන් දේවල්.
ලංකාවේ අර ට්‍රේන් එකකට මේ ට්‍රේන් එකේ මසාජ් කරපු එකට සෑහෙන්න කතා හදලා තිබ්බා. හැබැයි මෙතන කට්ටිය මසාජ් කරනවා මේ වෝටර් පාක් එකේ. වෝටර් පාක් එකේ මසාජ් කරගන්න පුළුවන්. මෙතන මේ ළමයිත් ඉන්නවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ලංකාවේ මසාජ් කියන එක නිකන් ලොකු නිකන් වැරදි දෙයක් විදිහට මිනිස්සු දැකලා තින්නේ. හැබැයි මේ වගේ තැන්වල එහෙම නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. උඩට යන ගමන් ඉන්නේ. නෝරඩා අමාරුයි උඩට යන්නේ. සෑහෙන උඩට නගින්න තියෙනවා. Connect. No. Okay, video කරන්න දෙන්න කවන්නේ. කැමරා එක ගන්න ආයෙකට එන්න උනා. මේ රයිඩ් එක නම් මාරම ෆන්. උනාට කැමරා අරන් යන්න බෑ. ඇත්ත වෙන්න ඇති මේ මොකද මෙතන මේ මාර ඩේන්ජර්ස්. යන සයිඩ් එක පට්ට ස්පීඩ් එකේ යනවා. ඉතින් මේ යන ස්පීඩ් එකට සමහරට කැමරාව නැති වෙන්න පුළුවන්. කැමරාව කැලි කරලා බෙල්ල එක ඇදලා මැරලා යන්නත් පුළුවන්. මේ ඉතින් ගින්දා එක දෙන්නේ. හැබැයි ඉතින් මට ආයෙ මේක බහින්නත් වෙනවා. ඒක පල්ලෙහාට මට බහින්න වෙනවා. හොඳයි ඇඟට හොඳයි. No camera. Okay. Camera. Okay. Okay. This one? No. Like this. Yes. Okay. 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 හරි මට මෙතන කිඩ්ස් ඒරියා එකේ පුළුවන් කැමරා එකත් එක්ක යන්න. ඒක හොඳයි. බලමු අපි එහෙම එකක් අරගෙන. This one. Just stop. Slow. Okay. Okay. අන්න අපි යනවා. ළමයි එකේ. යකෝ ළමයි එකේ තමයි යන්නේ. අම්මඩ. මෙතන මේ මාරව කේස් එකක් තියෙන්නේ මෙතන මේ තනිකරම මේ පුතේම මුහුදක් වගේ හදලා තියෙන්නේ. මේ පැල්ල ගහනවා මෙතන තනිකරම. නිකන් වෙරළක් වගේ. අර අර පැත්තේ මේ ළමයි ඉන්න අර ගලක් ගාව සෙල්ලම් කරනවා නිකන්. තනිකරම මුහුදක් කරලා තියෙන්නේ මේක. සුපිරියටම හදලා තියෙනවා නිකන්. මාරම ලස්සනයි නිකන් අර. ඒක දකිද්දි නෑ හිතද්දි නිකන් වේව් පූල් එකක් කිව්වම නිකන් ඔලුවට එන්නේ නිකන් බෝරින් අදහසන්නේ. සාමාන්‍ය පූල් එකක් වගේ නෙවෙයි මේක ටිකක් වෙනස්. මාරම ලොකුයි. ඇත්තටම කියනවනම් සුපිරි මුහුදක් ඉතින් මේක මේ. වැල්ලකුත් එනවා නිකන්. මාරම බීච් එකක් මේ. සුපිරි ඈ. රැල්ල වදිනවා ඕගා. shit. එතන තියෙනවා පොඩි ළමයින්ට රයිඩ් කරන මිනි ස්ලයිඩ් එක. එතන මේ කිඩ්ස්ලාට තමයි ගොඩක් තියෙන්නේ. මේ පොඩි ඇක්ටිවිටීස් තියෙනවා. මේ වගේ පොඩි තැන් වලින් එන්න. පොඩි කට්ටියට පුළුවන් ඒක කරන්න. ඕපන්ද? ඒකනේ. ඒකට යා. මේ වගේ අනේකක් තමයි මේක උඩට නගින එක තමයි එපා වෙන්නේ මේ උඩටම යන්න ඕන. කකුලත් මේ සෑහෙන හදලා නගින්න තියෙනවා ඉතින්. ෆුල් අමාරු හැදලා ගියපුවා උඩට. වීඩියෝ දැම්මා. අපි ගියා. පද්දක මෙහෙම තියාගන්න කියලා කියන්නේ ගමන පුරා ගෙදර වගේ. අම්මෝ අට වරාතල් අම්මෝ මෙතන වේගය යනවා. මේක අස්සෙන් යනවා. අම්මට උඩු. පද්දක මෙහෙම තියාගෙන අඩේ එමින් බලයා. අඩේ අම්මා අද්දක නම් දිගාරින්න එපා. මේක යනකොට මැරලා යයි. අඩේ අම්මෝ අනේ සුපිරි. හැබැයි ඒක
නියමයි ඒ ඒක මරු අරක වගේ ඩේන්ජරස් ගතිය අඩුයි. ඉතින් යන්න මෙන්න මේ බෝට්ටුවේ. බයි ඉස්සරහට අපිට වසරන. ගමන සුබයි ජය නියතයි යමන් කොල්ලෝ පියනෝ උඩට එමීට ගියාට මේක උඩ පල්ලෙහාට එන්න වෙන්නේ අමාරුවේ උඩට ගියා ගෙලින් මරපැත්තෙන් ගියා ඕක බුස්සල පල්ලෙහාට එන්න දෙන්නේ අඩේ ඕ මෙතන තමයි සීතල වෙන්නේ දැන්. අල්ලගන්න. පිටිපස්සේ ගානේ තෙමෙන්නේ. ටී-ෂර්ට් එක ගලවන්න. බෑ මේක ඇඳුම් මාරු කරන්න එපා කියලා දෙනවා. අල්ල මගුලක් ඊට පස්සේ. අයියා යනවා. යනවා අපි ඔරුවක පාවෙන්න රැගන අඳුරේ කොටියකි මාමේ සීතල වතුරේ ඔරුවක පාවෙන්න සීතල කොටියෝ මේ බෝට්ටු ගොඩක් තියෙනවා මේනේ මට සිරි වෙනවා අද උල් දෙකක් ඇවිල්ලා දැන් මැරෙනවද නික පොඩේ මෙතන උල් දෙකක් ඇවිල්ලා යඩෝ අරන්දපෝ ඒක පොට්ටක් වැදුනා වතුර පොට්ටක් වැදුනා ඔයා ඔය ඕක දාගෙන යන්නේ බිල් එක වගේ නේ යන්නේ අම්මෝ ඔන්න යනවා අර කොටියාගේ කඩට යන්න කොටියාගේ කඩට අඩේ මේකේ වතුර කොටියාගේ කඩට ගියා එතන CCTV කැමරා වලින් අපිව නිරීක්ෂණය වෙනවා අඩෝ ඒ අම්මෝ අඩෝ ඒ අච්චිට හාල් කරනෝ Oh. Hey, jaya weva enak gollo. Aibon kiyanne. Right. Amma panna naha wage o. Methi kene එක තමයි ආතල් මේක. අත්දැකීම ගැන කියන්න පොඩ්ඩක්. ඒක ටිකක් අර සෑහෙන වෙලාව පොලිමේ ඉන්න උනා පැය භාගයක් විතර. හැබැයි පැය භාගයට පාඩු නෑ. මාර වටිනා. ඒක ඉරි වැටෙනවා අර පල්ලයට. ඒක නම් යන්න ඕන රයිඩ් එක. ඔව් ඒක ගොඩක් වෙලා ඉන්න උනා ඒකට ඒක කන. අර නිකන් පල්ලයට එන්න ටික තමයි අමාරු දරාගෙන සිටින්න. ඉතින් මෙතන තමයි අපිට ලන්ච් එක දෙන්නේ. සියම් පාක් ටිකට් ගත්තාම ඒ ටිකට් එකට ෆුල් පැකේජ් එක ඉන්ක්ලූඩ් වෙනවා. අපිට කෑමත් එක්ක තමයි එතනදී හම්බෙන්නේ.
මේ මීල් පරිප්පුවනම් මම ඉතින් මේක තමා අපේ සියම් පාක් එකේ කෑම එක. ඒක දේවල් මේකේ තියෙනවා. තියෙන ඔක්කොම දාගෙන තියෙන්නේ මේකේ. හරි ඔන්න ඔය විදිහට තමයි අපේ සියම් ඇඩ්වෙන්චර් පාක් සංචාරය ඉවර වෙන්නේ. ඉතින් ඔයාලට මේ ගැන තවත් දේවල් දැනගන්න තියෙනවා නම් අපිට කමෙන්ට් කරන්න. අපි ඒවට උත්තර දෙන්න. ඔයාලා යන්න බලාගෙන ඉන්නවා නම් ඒක ඔයාලට උදව්වක් වෙයි. ඉතින් අදට අපි ගිහලා නම් හැමෝටම ජය වේවා.